මං මේ වගේ යාළුව ප්‍රොටෙක්ට් කරන ප්ලෑන් එකක් දැක්කමයි මේ. හලෝ කොහොමද හැමෝටම ඉතින් අද මේ විශේෂ වැඩකට යන්න හදන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්නවා අපි ඉන්නගෙන චරිත දෙකක් ඉන්නවා මෙතන ඉස්සරහා. මෙතන ඉන්න අපේ පැසෙන්ජර් සීට් එකේ ඉන්න අස්සිතිර මහතා. හලෝ ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නවා වින් ඩීසල් ඉන්නවා. වින් ඩීසල් දැන් මේ Fast and Furious වගේ මම යනවා දැන් අපි යන්න හදන්නේ මේ YFM එකට. අද මේ YFM එකේ Y cafe එකට අපි තුන්දෙනාට ඉන්වයිට් කරලා තියෙනවා මේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න කියලා. මොකද YFM එකේ තියෙන Loud Dreams ප්‍රෝග්‍රෑම් එක. ඒකේ මේ අවුරුද්දේ තීම් සෝං එක ඕගොල්ලන්ට මතක ඇති මම පොඩි Facebook ස්ටෝරි එකක් එහෙමත් දැම්මා. ඉතින් මේ තීම් සෝං එක හැදුවේ අපි තුන්දෙනා. ඉතින් මේ ලිව්ව මහත්තයයි සින්දු හදපු මහත්තයයි කියන මහත්තයයි අපි තුන්දෙනා මේ යන්න හදන්නේ. ඉතින් අද ඔෆිෂියලි අපි මේ සෝං එක ලොන්ච් කරනවා YFM එකේ. ඉතින් Y cafe එකේ තමයි වැඩේ වෙන්නේ. ඉතින් මේ තාම එතනට යන ගම අපි බලමු ඉතින් කියලා මොකද වෙන්නේ වැඩේ අද කියලා. පෙන්නන්නම් අපි රෂාන් මහතාගේ ඩ්‍රයිවිං ස්කිල්ස් දැන් මේ අවස්ථාවේ. අමෝර දඩයක් ගන්න වීඩියෝ ගන්න. දඩයක් කරන වීඩියෝ එකක් දාලා අපිට ගත්තොත් තප්පර 87ක් දැන් අපි බලන් ඉන්න ඕනේ කලර් ලයිට් එක. මෙයාට මේකක් දෙන්න ඕනේ. මෙයාට මයික් ස්ටෑන්ඩ් එකක් එක්ක. අනේ එකයි තියෙන්නේ. ඔව් එකයි. කේබල් එකක් දාලා එකක් දාලා ගිටාර එක ගහමු මේ බෑක් කරමු. මොකද ඉතින් ඔය පළවෙනි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද ඉතින් කාලය බලහිට මම අවුරුදු 7ක් බලන් හිටියා අතල. සිරාට එන අවුරුදු 7කට පස්සේ මාරු මොකද ඉතින්නේ අපි දෙන්නගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ අපි දෙන්න එන පළවෙනි. අපි දෙන්න එන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. සතුටු වෙන්නේ. වාසි දැන් අපි නම් මේ පටන් ගන්න හදන්නේ. පවනිත් ඇවිල්ලා ඉන්නවා. Loud Dreams අපේ ප්‍රෝග්‍රෑම් එකට අපිට සින්දුව ලබා දුන්නේ මෙයා තමයි. බොහොම ස්තුතියි අපිට වැඩේ දුන්නට. මම තමයි තෑන්ක් කරන්න ඕනේ මං කියපු ගමන් මගේ වැඩේ කරලා දුන්නට සහ ඒක නිකනුත් නෙවෙයි නීට්ලි ලස්සනට කළා. ඔයා නිසානේ මේ කරේ අපි හේෂන් අයින් කරා. හේෂන් අයියවත් මතක් කරන්න ඕනේ අතරම. දැන් ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් සංගීත ප්‍රසංග කීපයක ආරාධනා ලැබිලා දිනවා. ඒවට සූදානම් වෙන ගමන් ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. ඉතින් ඒත් එක්කම මගේ සින්දු කීපයක් හදාගෙන යනවා. ටික රිලීස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊපස්සේ මම තව YouTube channel එකක් පටන් ගත්තා. පොඩි vlog channel එකක්. ඉතින් ඒකේ වැඩත් කරගෙන යන ගමන් ඉතින් ඒ ටික තමයි කරගෙන ඉන්නවා ඉතින්. අද මෙහෙම මේ ආටිස්ට් කෙනෙක් කියලා මට තියෙන මේ recognition එක ඔක්කොම ලැබෙන්නේ මේ music ටික නිසා. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා මේ මගේ දැන් මම මගේ පළවෙනි සින්දුව රිලීස් කරන 2017 දැන් අවුරුදු 9ක් විතර මේ වෙනකොට මේ කාලේ ආපු ගමන් මග ගැන හැදලා බැලුවම ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මට ඒ කියන්නේ ලේසි වුණේ නෑ. මට ups and downs ගොඩාක් තිබ්බා. ඒ කියන්නේ මම ඒක සක්සීඩ් වෙච්ච වෙලාවල් තිබුණා, ෆේල් වෙච්ච වෙලාවල් තිබ්බා. ඉතින් මේ හැම දේවත් එක්කම ජීවිතයේ අත්දැකීමුත් අරගෙන ඉතින් සෑහෙන දුරක් ඇවිල්ලා තිනවා. ඉතින් අයියා ඉතින් කොයි සින්දු ප්ලේ කරත් මට සතුටුයි ඉතින්. නෑ කියන්නේ මේ සිතිරගේ මම විශේෂ දෙයක් දකිනවා කිය මේ මෙයාට මම අපේ තාත්තට බර්ත්ඩේ ගිෆ්ට් එකක් දෙන්න. 2021 එකේ මට සින්දුවක් හදන්න ඕන වුණා. අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරා. සුගිරි කට්ටියම විසිර යන්න හදන්නේ. ආනියක් ඉන්නවා. thank you අක් ඉතින් අපිට support එක දුන්නට. මේකට ගියා ප්‍රෝග්‍රෑම් එක. thank you. පාර මොකද කියන්න තියෙන අතරම. ඇත්තටම අපි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරා. මං මේ වගේ යාළුව ප්‍රොටෙක්ට් කරන ප්ලෑන් එකක් දැක්කමයි මේ. අපි එහෙම තමයි. ක්‍රිෂ් අයියා thank you so much. ජයම අපි ලස්සන මැට්ටියක් කරමු. අනිවාර්යයෙන්. Loud Dreams එකේ song එක තියෙනවනේ මම ඔයාලට කියන්න අපි ඒක ඉවර කරලා අපි සින්දුවක් විතර දාන්න ඉතින්. දාලා එන voice එක. Thank you so much. ලකිරේන අපි යන්න තමයි හදන්නේ.